ආයනේ ආදරෙන් පිළිගන්නවා වයිට් බෝ YouTube channel එකට ඔන්න ඉතින් අද ගෙනල්ලා තින්නේ සුපිරි ගේම් එකක් තමයි ඉතින් මිනි මරු සීන්නේ යන ගේම් එකක් තමයි එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට ඕනේ ඉතින් අපිට මේ ගේම් එක කරන්න තින්නේ මේ ගෙදර කෙල්ලෙක් ඉර කරන් ඉන්න එක මිනි මරුවේ ඒ කෙල්ලව බේරගෙන මේ ගෙදරින් පැනලා යන්න තමයි තින්නේ ඉස්සලාම අපිට බේස්මන්ට් එකේ කී එක හොයාගන්න වෙනවා ඒ බේස්මන්ට් එකේ කාමරයක ඇතුළක තමයි ඉන්නේ එකේ කෙල්ල ඉර කරගෙන ඉතින් අපි බේස්මන්ට් එකේ කී එක හොයාගමු පටස් ගාලා ආයිත් මේක ඉන්නේ සුපිරි මිනි මරුවේ තමයි ඉන්නේ යාළුවනේ ආයිත් අතට આવුනොත් පොරෙන් ගහන්නේ පොරෙන් නිකන් නෙමෙයි ලේසි නෑ අඩි සද්දයකුත් ඇහෙනවා යාළුවනේ ඉතින් මේ මිනි මරුවා එද්දි අපිට අඩි සද්දය හොඳටම ඇහෙනවා ළඟ එද්දි මම හිතන්නේ මෙතන කොයිද අප්පට ඉසිරි මොකද්ද වෙන්නේ යාළුවනේ මොකද්ද වෙනවා අම්මට උඩු යාළුවනේ ඒක නම් මරුයි ඉතින් ඒක අපිට වැඩක් නෑ ඔතන ඔය ලාච්චුවේ තියෙනවා බේස්මන්ට් එකේ එක අපි ඒක අරගෙන බේස්මන්ට් එකේ තියෙන දොරක් අරගමු පටස් ගාලා මම මේ පඩි පෙලෙන් තමයි යන්නේ ඉතින් පල්ලෙහාටම යන්න ඕනේ හරි ඉතින් තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න බේස්මන්ට් එක ඇවිල්ලා දැන් මෙතන තියෙනවා යාළුවනේ මේ ගේම් එකේ තියෙනවා තුවක්කුවක් ඒක ඒ තුවක්කුව ගන්න ඕන කී එක මෙතන තියෙනවා දැන් අපි යමු බේස්මන්ට් එකකට අම්මට එනවා යාළුවනේ ඔන්න මිනි මරුවා එනවා ඉතින් මම ලේසි නෑ ටක් ගාලා ඉතින් බේස්මන්ට් එකට යා ගන්න ඕනේ නැත්නම් ඉතින් මේ කී එක ගත්ත එකේ වැඩක් නෑනේ මෙන්න මේ මෙතනින් පල්ලෙහාට ගියාම බේස්මන්ට් එකට යන්න පුළුවන් හරි අන්න අතන කාමරේ තමයි යාළුවනේ ඉන්නේ ඒ ගෑනු ළමයා මෙතන බුලට් එකක් තියෙනවා ගන්න ඕන හරි එන්නේ නෑනේ හරි මෙන්න මේ අම්මට උඩු මෙන්න මේ ගෑනු ළමයා තමයි අපි බේරගෙන මේ ගෙදරින් පැනලා යන්න ඕනේ මෙයාට දැන් හෙල්ත් එක උපරිම අඩු වෙලා තියෙන්නේ මෙයාට හෙල්ත් බොක්ස් එකක් ගෙනත් දෙන්න ඕනේ අපි යම් හරි ඒක තියෙන්නේ කුස්සියක කබඩ් එක තියෙන්නේ යාළුවනේ ඉතින් ලයික් කරලා කමෙන්ට් පාරක් දාන්න යන්න මිනි මරු පොරේනවා අපේ පිටිපස්සේ ඉතින් මෙන්න මේ කී එක ගමු අපි දැන් ගන්න එක ගන්න ඕනේ ගිහිල්ලා අප්පට මෙහෙම හරි මෙන්න මේ කාමරේ තමයි හෙල්ත් බොක්ස් එක තියෙන්නේ ඉස්සලාම අපි ගිහිල්ලා ගන්න එක ගමු යාළුවනේ හරි අර පැත්තේ මෙතන මතක ඇති ඔයාලට හරි ඒ කාමරේ හොයාගන්න පොඩ්ඩක් අමාරුයි යාළුවනේ ආයේ මට පේන්නේ මේ ඔක්කොම එකම තැන වගේ එකයි යාළුවනේ සීන් එකේ මේ කාමරේ තමයි මේ කාමරේ අර කබඩ් එකේ තියෙනවා ගන් එක මේ ගන් එක ගත්තට වැඩක් නැහැ වෙඩි තියන්න බෑ ඒකේ මැගසින් එක නෑ මැගසින් එක තියෙන්නේ බේස්මන්ට් එකේ යමු අපි බේස්මන්ට් එකට යමු හරි ඉතින් යාළුවනේ මෙන්න මෙතන තමයි මැගසින් එක තියෙන්නේ අපි ඒක ගමු අරන් ඉතින් දැම්ම මිනි මරුවා ආවොත් ඉතින් වෙඩි තියන්න පුළුවන් ඉස්සලාම අර අපි ගෑනු ළමයාට හෙල්ත් බොක්ස් එක දීලෙමු අපි ඒක හොයාගෙන යමු පටස් ගාලා හරි ඉතින් යාළුවනේ මෙන්න මෙතන තමයි හෙල්ත් බොක්ස් එක තියෙන්නේ මේක අරන් ගිහලා අපි අර ගෑනු ළමයාට දීගමු දැන් යන්න ඕනේ බේස්මන්ට් එකට යන්න ඕනේ ඉතින් වටේ පිටේ සද්ද එනවා නම් ගණන් ගන්න එපා යාළුවනේ බේස්මන්ට් එක අම්මට උඩු බේස්මන්ට් එකට යාළුවනේ මේ අර මිනි මරු ඝාතකයා ගියා දැන් ඉතින් බේස්මන්ට් එකේ ඉන්නේ කොහොම හරි අපි යන්න යනවා අපි උගේ පස්සෙන්ම ගිහිල්ලා පොඩ්ඩක් හෙල්ත් බොක්ස් එක දීගමු අර ගෑනු ළමයාට හරි මූ මේන් යනවානේ උන් එන්නේ හරි ඌ ඒ කාමරේට ගියා ඒ වෙනත් කාමරයකට අපි යමු මේ කාමරේට හරි අපි හෙල්ත් බොක්ස් එක දීගමු හරි නැගිට්ටා
යාළුවනේ මෙයා කියනවා පීයක් දැක්කලු ඒ පීයාරන් අපි මිනිමරුවට ගහමු කියලා කියනවා. ඒත් ඕනේ නෑනේ අපි ගා ගන්නයක් තිද්දි බොරුවට පීවන්න ඕනේ නෑ යාළුවනේ. ඉතින් ඒ ගෑනු ළමයාත් අපි පස්සෙන් එනවා. දැන් අපි යන් ගන්නෙක් ගන්න එක මං කොහෙද දැම්මේ මට මතක අම්මට එනවා යාළුවනේ මිනිමරුවා පිටිපස්සේ එනවා. ඔය මිනිමරුවා පිටිපස්සෙන් තමයි කෙල්ලේ ඉන්නේ. ඒක මාර වැඩක් ඈ. ඒ පොඩ්ඩක් සැකසයි තමයි මට. හරි යාළුවනේ ඉතින් මේ ගන්න එක දැම්මේ අපි අතන කුස්සියේ මට මතක් වුණා. අර තින්නේ ගන්න එක අපි ගමු පටස් ගාලා ටක් ගාලා ඒක ගන්න බැරි වුණා යාළුවනේ අම්මට මේ ආවේ මිනිමරුවා පිටිපස්සෙන් කෙල්ල එනවා. හැබැයි කෙල්ලට මොකුත් කියන්නේ මට සැකයි. හොඳටම සැකයි යාළුවනේ. යන් කෙල්ලත් අපි මරන්න එනවා වගේ සීන් එකක් තියෙන්නේ. කොහොම හරි අපි ගන්නෙක් ගත්තොත් හොඳයි අප්පා ගන්න බෑ යාළුවනේ. අපි වටයක් දාලා එමු. ඒකට තමයි ගන්නෙක් ගන්න ඕන නැත්නම් ඉතින් ගන්න බෑ. අපි මෙහෙන් ගිහිල්ලා අතන අප්පට මේ බාත්රූම් එකක් යාළුවනේ. හරි මිනිමරුවා නෑ. අපි මෙහෙන් ගිහිල්ලා පටස් ගාලා ගන්නෙක් ගමු යාළුවනේ. හරියටම හරි අම්බු බය ගස්සනවා. ඉතින් මෙයාත් ඉඳගෙන පිස්සු මන්දා. අපි දැන් ඉතින් මිනිමරුවා හොයාගෙන වෙඩි තියන්න තමයි තියෙන්නේ. ඉතින් ගායිස් මගේ අතින් මේ තිබ්බ එක උණ්ඩෙත් ඉවරුණා. ඒක වැරදිලා ඉපුණා යාළුවනේ. මේ ඉතින් දැන් මේකෙන් දිනන්න ඕන නම් අපිට පාට කරන්න තියෙන්නේ මේ බුලට් එකක් එහෙම හොයාගෙන ඒ මිනිමරුවා එද්දි උට වෙඩි තිබ්බනම් මේ ගේම් එක ඕවර් වෙනවා. එතකොට අපි දිනුම්. එහෙනම් අපි ගියා.